අපි අදාළ තල්ප බලන්න. හැබැයි මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනකින්වත් හිතුවේ නෑ. රෝමස්සල ඇවිදලා ඊළඟට අපි ආවේ තල්පේ බලන්න. දකුණු මුහුදු තීරයේ තියෙන ලස්සනම තැන් වලින් එකක් තමයි තල්පේ කියන්නේ. මේකේ ගොඩක් කට්ටිය මේක බලන්න එන්නේ මෙතන තියෙනවා ස්වභාවිකව පර්වත වලින් හැදුණු තටාක. හැබැයි අපි අදිනම් පොඩ්ඩක් කාලගුණය වෙනස් වෙලා තිබුණා. අහස වලාකුළු වලින් පෙරිලා හොඳටම වැස්සා. මුහුදත් ටිකක් අද සැර වැඩි. ඒ වගේම රැල්ලත් එක දිගට ගහනවා. සාමාන්‍යයෙන් සංසුන්ව පෙනෙන තල්පේ අද බලද්දි නම් සම්පූර්ණයෙන්ම වෙනස්. වෙන කරන්න දෙයක් නැහැනේ. අපි දකුණ ආවේ දකුණ බලන්න හිතාගෙනනේ. තල්පේ බලන්න නැතුව යන්න බෑනේ. ඒ නිසා කැමරාවත් කුඩයක් ඇතුලේ තියාගෙන මේ විදිහට මම කැමරා කරා. කොටුවට පේන්නේ මෙතන හැදිලා තියෙන ස්වභාවික නාන තටාක. වෙනදට මෙච්චර වතුර තියෙන්නේ නෑනේ. එතකොට ඕක ගානට හරියට වතුර තියෙනවා. එතකොට ඕකට බෑලා තමයි අපි නාන්නේ. හැබැයි දැන් එහෙම බෑනේ. වතුර වැඩි හොඳටම. එහෙම කියලා ඉතින් අපි මුහුද සෙල්ලම් කරන එක නතර කරන්න බෑනේ. ඒ වගේම අපිට රැල්ල නතර කරන්නත් බෑ. හැබැයි අම්මලා එහෙම ආවනම් අපිට මෙතන බහින්නවත් දෙන්නේ නෑ. දැන් එහෙම අවුලක් නෑනේ. ඒ නිසා කට්ටිය හැමෝම මොනතරම් බාධක තිබ්බත් අර නාන තටාක වල බැහැලා අපි පොඩ්ඩක් එන්ජොයි කරා. කකුල් ටික හීරිලා තුවාල වෙලා ඒ වගේ නම් පොඩ්ඩක්වත් අඩුවක් තිබ්බේ නෑ. ලාවට මරණ බියකුත් දැනුණා. ඒ වුණාට අපි වැඩේ නම් අතෑරියේ නෑ.
ගුණේ කොච්චර වෙනස් වුණත් තල්පේ ලස්සන නම් කොයි වෙලාවවත් අඩු වෙන්නේ නැහැ. එදා අපිට දැක ගන්න හම්බුනේ මේ තැනේ තියෙන තවත් වෙනස් පැත්තක් විතරයි. අන්තිමේටම නාලා කාලා අපි ඊළඟ ගමනට ගියා. ඊළඟ එකෙන් හම්බෙමු. බයි.